මට මේ හොඳ කතාවක් මතක් වුණා අපේ ගමේ එකක්. ඒ තියෙනවා තෙන්නකොන්තුර කියලා ගමක්. ඒ ගමට ලයිට් දුන්නේ අපේ අපච්චි ජනක බණ්ඩාර තෙන්නකොන්. ගමේ හිටිය සුමන දේව කියලා මේ ඔය කට්ටියගේ පක්ෂේ කෙනෙක්. හොඳ අලියෙක්. ලයිට් ගත්තේ නෑ ගෙදරට. මට ජනකයාගේ ලයිට් එපා කියලා. මැරෙනකන් හිටියේ අඳුරේ. මල ගෙදරට ලයිට් ගත්තේ දුවගේ ගෙදරින් වයර් එකක් දාලා. මට හරි දුකයි ඒක ගැන. මම ආපසු හැරිලා බලලා ලයිට් කියලා ලයිට් જાතියක් නැහැ. නෑ. එතකොට දැන් අපි වුණත් හොඳ මිනිස්සු අපි ආශ්‍රය කරේ නෑ පක්ෂ නිසා. මේක තමයි ඇත්ත. අපි විවිධ දේශපාලන පසුබිම් වල ඉන්නේ. හැබැයි අපි මෙතනදී මේ කතාවේදී අපිට තියෙන අරමුණ එකයිනේ. අපි යන මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ අරමුණු එකයි. ඉතින් මම හිතන්නේ මේ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ හැදෙනවා නම් ෆස්ට් ස්ටෙප් එක මේ වගේ එකක් නේ. දේශපාලනය කරන ජූනියර් ලෝයර්ස්ලා ඉන්නවා. පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. වැඩ කරන්නේ සීනියර් ලෝයර් සම්පූර්ණයෙන් එහා පැත්තේ පක්ෂයක. හැබැයි මේක දැනගත්තම අරයාගේ ගෝලයා. එහෙම කොහොමද වෙන්නේ? ඒක තේරුම් ගන්න සාමාන්‍ය ටිකක් අමාරුයි. මම හිතන්නේ ස්ටාර්ට් එක අපි ගන්න ඕනේ කියලා. ගන්න ඕන අනිවාර්යයෙන්. අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා නම් අලුත් එක නිකන් කටට මේක ඇවිල්ලා වල් පැල මල් පැල අරවා මේවා නෙවෙයි. ඉතින්ලම අපි ඒක සම්බන්ධයෙන් මම නම් පාර්ලිමේන්තුව ආපුදා ඉඳලා පෙනී හිටියා. මොකද අපි දැන් මේ දේශපාලන සංස්කෘතිය අපි හදන්න ගොඩාක් උත්සාහ කරපුවා. දැන් අපිව දැක්කමත් උඹ හොරා කියන ගානට එන්න ගත්තම ඒක මේ වැඩේ කරන්න බෑ. මොකද හොරු ඉන්නවා නම් ප්‍රමිත. ඒක වෙනම ඒගොල්ලන්ට ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ සියලුම දෙනා එකට දාලා මගේ පාර්ලිමේන්තුව කතාවේදී මගේ පොලිටිකල් ජෙනරලයිසේෂන් එක කරොත් මේ රට මේ විදිහට දුවන්න හම්බෙන්නේ නැහැ කියන්නේ. ඒක වෙනස් වෙන්න ඕන. ඉතින් ඒ වගේම මේ දේශපාලනයේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි අදටත් මේ 1990 ගණන් වල තිබිච්ච වක් රටවල් වල තිබිච්ච ඒ බෞද්ධ කියන පක්ෂ දෙක මූලික පක්ෂ දෙක ඒක සුළුතර පක්ෂ වලට කන්වර්ට් වෙලා ගියා. අපි ලංකාවේ ගත්තත් ඉස්සර තිබුණේ ශ්‍රී ලංකාවේ UMP එකයි දෙකම සුළුතර පක්ෂ වෙලා තියෙනවා. මේක ෆ්‍රාන්සියද ආජන්ටිනාවේද මෙක්සිකෝවේද වක් රටවල් වල වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අද ඒ තොරතුරු තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ attention span එක එච්චරම නැහැ. හැබැයි මේකේ අනික් ගැටලුව තියෙන්නේ ඒ කොන අල්ලගෙන හරි බලයට එන්න ඕන හින්දා යම් වෛරයක් නිෂ්පාදනය කරලා තියෙන ඒකෙන් අවුරුදු ගානකට හානියක් වෙන්න පුළුවන්. ඇක්සින් ගෝකී කතුවරයා රුසියානු විප්ලවයෙන් පස්සේ ආපහු විප්ලවයක් ගැන අරගලයක් ගැන පොතක් කිව්වේ නැහැ. මගේ දැනුම හැටියට. ඇක්සින් ගෝකී ඊට පස්සේ ළමා සාහිත්‍යයට යොමු වෙනවා. එයා එක තැනක කියනවා ඒ ළමා සාහිත්‍යයට යොමු වෙන්නේ යා හැදුණු බිඳුණු පුංචි හිත් හදන්න කියලා. කොහොමද? අපි මේ චිත්‍රාල්ව හම්බෙන්නේ පළවෙනි වතාවට. මමත් තුමා පළවෙනි වතාවට. ඔව් මෙහෙම හම්බෙලා තියෙන්නේ පළවෙනි වතාවට. අපි මේ අපි නම් ඉඳලා හිටලා හම්බ වෙනවා. සතියකට සැරයක් මාසයකට සැරයක් විතර. මේ තාරක පිටරට ඉඳලා ආවේ. ලොකු වැඩකට ගිහිල්ලා. මේ අවුරුද්දක් විතර හාවර්ඩ් එකේ මාස්ටර්ස් එකක් කරා ඇඩ්මිනිස්ට්‍රේෂන් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්. පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඉතින් මම හිතුවා දැන් ගිය මැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 12ක් දේශපාලනයේ හිටියා. ඊට පස්සේ එක පැත්තකින් යම් කිසි විදියකට දේශපාලනයෙන් ඉවත් වෙලා අහපව් අර අපේ අප්ස්කිල් කරගන්නත් එක හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේම අනික් පැත්තෙන් ඒ දේශපාලනය මොනවද වෙන්නේ කියලා තවදුරටත් ඒ තේරුම් ගන්නත් මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් වුණා. දැන් සාමාන්‍යයෙන් රටෙන් පිට වෙලා ඉද්දී රට ගැන නිවුස් බලද්දී දැන් මමත් ස්ටඩි කරද්දී රටේ නිවුස් ඔය අපි ඉන්ෆෝ ලංකා සී නිවුස් අරවා මේ ඔය channels වල නිවුස් බලනවනේ. එතකොට තියෙන්නේ ලොකු ප්‍රශ්න වගේද දැනෙන්නේ කොහොමද මේ සැරේ ලංකාවේ ප්‍රශ්න ඔය වෙබ්සයිට්ස් වලින් නිවුස් වලින් බලද්දී? මම වැඩියෙන්ම වෙබ්සයිට් බැලුවේ නෑ. මට ඊට පස්සේ සමහරකට මොකද ෆෝන් එකේ තියෙන නිවුස් ලයින් මේ වගේ මොනවා හරි දෙයක් බලලා නැත්නම් ඩේලි මිරර් .lk වගේ දෙයක් බලලා නැත්නම් ඒ ප්‍රවෘත්ති බලලා මොකද තිබිච්ච වැඩත් එක්ක අපිට දිගටම ඒ ෆලෝ කරන්න අපහසු වුණා. මම හිතන්නේ මේක ඒක හොඳ අවස්ථාවක්. දැන් මගේ කෝහෝට් එකේදී බැලුවොත් එහෙම ඉතින් ඉන්දියන් ජාතිකයෝ 16ක් වගේ හිටියා. හරි ඉතින් දැන් ඒ කට්ටියගේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ කරන කට්ටියද සිවිල් සර්වන්ට්ස් අද සෑහෙන පිරිසක් හිටියා. ඉතින් මම හිතන්නේ ඒ අපේ රටත් ඒ දිගුරු රටකට වෙනවා නම් අපි මේ රජයක් හරි මොකක් නැත්නම් මේ පෞද්ගලිකව හරි මෙවැනි ප්‍රෝග්‍රෑම්ස් වලට යන එක බොහොම හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම මම හිතන්නේ ඇත්තටම මේ
මේ මම ඒ කරපු ප්‍රෝග්‍රෑම් එක මිඩ්කරිය MCMPA කියලා මිඩ්කරිය මාස්ටර් ඔෆ් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා එකක්. ඉතින් මේ රටේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ ප්‍රෝග්‍රෑම් එකට harvard.edu එකට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉල්ලා සිටිනවා කැමති කට්ටියට මේකට ඇප්ලයි කරන්න කියලා. ඒක හොඳයි නේ. දැන් මේ දේශපාලන ඉඳලා යම් නිවාඩුවක් හම්බුණා මේ කාලේ වැඩක් ගන්න. ඒක තාම මම පළාත් සභාවේ ඉසුරුවට පස්සේ ඡන්දෙ තිබ්බෙම නැහැ. ඊට පස්සේ තමයි මගේ මාස්ටර්ස් එක ඉවර කරේ. ඒ තියෙන වෙලාවෙන් ඉතින් මම ප්‍රයෝජන ගත්තා. ඒ කියන්නේ 2018 ඉඳලා 18න් පස්සේ මම ඇත්තටම ඔව් ඊට පස්සේ right. අනික් එක මම හිතන්නේ අපි ඒ දේශපාලනේ දිගටම කරනකොට අපිට අර බර්ඩ්ස් view point එකක් එන්නේ නැහැ. ඒක පොඩ්ඩක් අපි අඩියක් එළියට ගිහලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක මොනවද මේ දේශපාලනයේ තිබෙන අලුත් ට්‍රෙන්ඩ්ස්? ඒක මොනවද ඉදිරි අවුරුදු 10 තුලදී අනික් රටවල් ඒ සැලසුම් කරන්නේ කියන එක. චිත්‍රාල් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම ගියේ කෙනෙඩි ස්කූල් එකට කියන එක. ඒකේ ඩීන් ඉන්ට සලුතින් ඩීන් කෙනෙක් ගෙනාවා. මේ කට්ටිය කල්පනා කරලා ඒ ඩීන් ගෙනාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන්. මිනිහා මොකද AI පිළිබඳව ස්පෙෂලිස්ට් කෙනෙක්. හරි. එතකොට අපි ඒ පබ්ලික් සර්විස් වල හිටියා උදාහරණයකට ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විශ්වාස කරනවා ඉදිරි අවුරුදු 10 තුලදී තීරණාත්මක දෙයක් වන්නේ AI කියන්නේ. AI අර ඩිස්රප්ටිව් ටෙක්නොලොජි එකක් කියන්නේ. නමුත් disruptive කියලා කියන්නේ දැන් තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙනවා. හරි. දැන් in a positive way එහෙම නැත්නම් negative way එකක්. ඒක දෙකම වෙනවා. ඒ ප්‍රොඩක්ටිවිටි පැත්තෙන් ඒ සෑහෙන ප්‍රොඩක්ටිවිටි පැත්තෙන් පොසිටිව් වෙනවා. හැබැයි අනික් පැත්තෙන් නෙගටිව් වෙන්න පුළුවන්. ඔය කියන්නේ දැන් job security ගොඩක් ඒක AI ගොඩක් jobs replace කරන්න පුළුවන් ඉස්සරහටනේ. කියන මුලින්ම ඉන්ටර්නෙට් ආපුවම වගේ දැන් ඒක තනිකර තිබිච්ච දේ වෙනස් වුණානේ. දැන් ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම සිස්ටම් එකම වෙනස් වෙලා පොසිටිව් නෙගටිව් දෙකේම. නමුත් මම හිතන්නේ ඉන්ටර්නෙට් එක අපිට මේක සම කරන්න බෑ. අපිට හිතා ගන්න බැරි level එකක් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැන් ඇමරිකාවේ self driven taxis තියෙනවා. ඒ ටැක්සි එක ඕඩර් කරලා ටැක්සි කරන ගලා මම දැක්ක බඳු නැවතුමක් දාලා. ඔව් එකක් ගියා. self driven ඔයා වීඩියෝ එකක් ගත්තේ නේ? නෑ මම වීඩියෝ එකක් ගත්තේ නෑ. නමුත් අපි හිතමු ඒ තාක්ෂණය දැන් තියෙනවා නම් ඒ තාක්ෂණය ලංකාවට ආවොත් කීස්ලා හරි අවුරුදු self driven 3 wheelers පටන් ගත්තා කියලා. ඒකෝද ඒක කී දෙනෙක්ගේ ජීවිතේ ලොකු ඉම්පැක්ට් එකක් නේ. ලොකු ඉම්පැක්ට් එකක්. ඒකෝද ඒ කට්ටිය පුහුණු කරන්න තව කොච්චර කාලයක් යනවද ඒ කට්ටිය කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඉතින් ඒක ඒ නෙගටිව් පැත්ත. ඉතින් හැබැයි කම්පැනි ප්‍රොෆිට් පැත්තෙන් බැලුවොත් එහෙම ඒව ප්‍රොෆිට් පැත්තට සෑහෙන්න යන්න පුළුවන්. අනික ඒවයි ඒකේ තියෙන ඇප්ලිකේෂන්ස් විශේෂයෙන්ම ඒ AI ඇප්ලිකේෂන්ස් ගත්තොත් එහෙම මේ මෙඩිසින් වලින්ද නැත්නම් සාමාන්‍යයෙන් ඒ කියන දෙයක් තමයි තව අවුරුදු 5ක් 10ක් ජීවත් වුණොත් එහෙම තමන්ගේ ජීවිත කාලය තව අවුරුදු 15කින් 20කින් වැඩි කරගන්න පුළුවන් කියලා. that's good news. ඒ දන්නවද? අපි ඔක්කොම ඒතර middle age එකත් වැඩි වෙනවනේ. අපි ඔක්කොම අපිට කියන්න පුළුවන් තරුණ වයසෙම අපි ඉන්නවා කියලා කාලයක්. ඔව් මම දන්නේ හොඳයිද නරකයිද කියන එක. නමුත් අනිවාර්යෙන්ම ඒ ජීනියෝලොජි වගේ දේවල් ගත්තොත් එහෙම AI තාක්ෂණ හරහා මම හිතන්නේ කැන්සර් වලටද දැන් ඒ බේත් හොයමින් යනවා. ඉතින් මම හිතන්නේ එල්ලෙඩ ආරෝම වේම සෑන්ඩ් මේවා කරා ගන්න පුළුවන්. මේවා නරක පැති තිබෙනවා. ඒක තමයි මම හිතන්නේ ඉතින් අවුරුදු 10 තුලදී it's interesting. ප්‍රමිතගේ කොහොමද මේ ටික? දැන් මේ දවස්වල මම ගියේ ප්‍රෝග්‍රෑම් එකෙත් කිව්වා මම වගාවට බැහැලා ඉන්නේ. මම වගා කරනවා. මම මේ කහ වගා කරනවා. මම දැන් මේ සැරේ ගිය සැරේ මම එක ක්‍රොප් එකක් මම ගත්තා. හරි ඉන්ටරෙස්ටිං. මෙහෙමයි මම දඹුල්ලේ කෙනෙක්නේ. එතකොට දඹුල්ලේ ගොඩක් මේ දවස්වල ගොවියොන්ට තියෙන ප්‍රශ්නනේ ඔය මාධ්‍ය ගොඩක් ඇහෙනවා දකින්නවනේ. ඇත්තටම ගොවියොන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ දෙවෙනි ක්‍රොප් එකේ මම කහ අපෝ දැම්මක් කරයක් විතර. මම දාලා තිනවා කහ පැල සාමාන්‍යයෙන් 21000ක් විතර. දැන් මම දානවා අපෝ තිබ්බටු ටර්කි බෙරි තිබ්බටු දානවා. තිබ්බටුත් මම පැල දානවා 750ක් විතර දානවා. කළා මේ පළවෙනිදට මම වගා කරනවා නෝ කෝල්.
නෝකොල් සාමාන්‍යයෙන් දවස් 35න් විතර නෝකොල් පළදාව ගන්න පුළුවන්. එතකොට මම මේ වගාවට පොඩ්ඩක් ෆෝකස් වුණා. මොකද ගොඩක් අපේ පැතිවල ගොඩක් ජනයා ජීවත් වෙන්නේ වගා වෙන්නේ. ඒක එළියේ ඉඳලා බලලා ඒක ගැන අවබෝධයක් මට අවබෝධයක් තිබුණා. මේක කරන්න ඕනේ. ඒක කරාම ඊට වැඩිය ලොකු හැඟීමක් අවබෝධයක් මේ ෆීල්ඩ් එක ගැන එනවා වෙන මහන්සිය වෙන කැපකිරීම. එතකොට තියෙන රේට්ස් දැන් ගොවියෝ පාරට බැහැලා ඉන්නේ වී වලට සාධාරණ මිලක් ඉල්ලනවා. මේ ෆුල් ප්‍රයිසස් ගණන් ගිය නිසා දැන් උදාහරණයකට දෙපාරක් රොටරි කරන්න ඕනේ කුඹුරක්. ඒතර දෙපාරක් රොටරි කරන්න විතරක් රුපියල් 40000ක් විතර යනවා. එක පාරක් අක්කරයක් රොටරි කරන්න රුපියල් 20000ක් විතර යනවා. මං කියන්නේ 20000යි 26000යි අතර. සමහරු 20000ට වැඩිය ගෙවන. ඒතර 40000ක් යනවා රොටරි කරන්න විතරක්. ඒකලා ඔය ඉවර වුණාම මම මේ සිම්පල් දෙයක් කියන්න. ඉවර වුණාම ආපහු මැෂින් එක දාන්න ඕනේ බූතය හරි. ඔය අපේ ගම්වල තියෙනෝනේ භාෂාවල් බූතය මහසෝනා එහෙම නැත්නම් සුනාමිය කියලා ඔය දාන්නේ. ඒ මැෂින් වලට සාමාන්‍යයෙන් 25000ක් විතර යනවා. එතකොට ඒ මැෂින්ස් වලට විතරක් ඒ තුන් පාරට විතරක් රුපියල් 65000ක් විතර ගොවියට ගිහිල්ලා. එතකොට සාමාන්‍යයෙන් අක්කරයකින් එන්නේ වී බුසල් 80ක් විතර ඇවරේජ් එන්නේ. එතකොට බුසලට කිලෝ 22 මාරක්නේ ගණන් හදලා බලද්දි ඒකට 95ක් හම්බුනොත් සාමාන්‍ය රුපියල් 1,70,000ක් 75,000ක් වගේ ගාණක් අතට එන්නේ. එතකොට පොහොර වැඩි වෙලා යූරියා වැඩි වෙලා මඩ පොහොර වැඩි වෙලා තෙල් බෙහෙත් වැඩි වෙලා ඔක්කොම සාමාන්‍යයෙන් අක්කරයක් හදන්න සාමාන්‍ය මං එදා ගණන් හදලා බැලුවා 1,38,000ක් විතර යනවා. ලේබර් කොස්ට් එක දාන්න නැතුව තෙල් බෙහෙත් වලටයි මැෂිනරි වලටයි විතරයි. එතකොට කීයද 35,000 විතර තමයි තියන්නේ. මාස 4ක්. එතකොට මිනිස්සු දාන්න ඕනේ ඔය නියර හදන්න රේමේ. එතකොට තව වැඩ තියෙනවා කුඹුරේ තෙල් ටිකක් ගහන්න ඕනේ අරවා මේ වැඩ තියෙනවා. එහෙන් බැලුවම කුඹුරු කරන්න එක මිනිස්සුන්ට පාඩු වැඩ තේරුමක් නැහැ. එක කන්නයක් වගා කරේ නැත්තම් ලියුමක් එනවා. පවර ගන්නවා ඉඩම් පවර ගන්නවා ගොවි සංවිධානයෙන් ගන්නවා අරවා මේවා කියලා ලියුම් එනවා. දැන් මොකද එතනකින් වහන්න කැමතියි. දැන් ඇත්තටම අපි ඒ ප්‍රතිපත්තියක් හැටියට දැන් ප්‍රමිත කියන දේ ඔක ප්‍රමිතලාගේ පැත්තේ. දැන් අපේ පැත්තේ කෑගල්ලේ එහෙම ඒකට කොස්ට් එක ඊටත් වඩා වැඩි වෙනවා. ඉතින් මේකට එක සොලියුෂන් එකක් හැටියට අපිට ආර්ථික නිදහස දෙන්න බෑ. ඒ රජයක් ඇවිදින් වෙන්න මේකම වගා කරන්න ඕනේ කියලා කියනවා. හරි. ඒකේ වගා කරන එකෙන් ඒ ලාභයක් නැත්තම් ඊට වඩා මට පිරින් මොකක් හරි වගා කරලා ඒකෙන් ලාභයක් ලබා ගන්න පුළුවන් කියන තැනට යන්න හොඳ නැහැ. දැන් මං හිතන්නේ මේ ආණ්ඩුව ටිකක් වැඩිපුර ආල් ගෙනාවා. වෙන රජයන් වලට වැඩිය. මේ සීසන් එකත් මම හිතන්නේ ලොකු ගාණක් ගෙනල්ලා තියෙනවා. මේ මට නම්බර්ස් නෑ. බෑපි හෙව්වොත් මේ අවුරුදු දෙකේ වැඩිපුර හාල් ප්‍රමාණයක් මේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. අනිත් එක ගොවිය ගොඩක් මේ සැරේ වගා කරලා තියෙන්නේ නාඩු. එතකොට මෙන්න මේ ප්‍රශ්න. එතකොට අපේ හාල ගත්තොත් වෙන හාල් එක ගත්තොත් සුවඳක් නෑ, පාටක් නෑ, පෙනුමක් නෑ, රසක් නෑ, එක්ස්පෝර්ට් කරන්න බෑ. එතකොට අපේ මේක බඩ පුරව ගන්නම හදාගත්තු සමහර හාල් තියෙන්නේ. කියන්නේ අපි බාස්මති ගත්තොත්, අපි ජැස්මින් රයිස් ගත්තොත්, අපි ඒ වගේ හොඳ වෙරයිටිස් තියෙනවානේ. අපේ හාලේ කැටගරීස් වලට වැටෙන්නේ නැහනේ. එතකොට මම හිතන්නේ අපි long term solution එකක් විදිහට. ඒ වගේම බුසල අක්කරයට බුසල් 85ක් උපරිම 90ක් එයි. එතකොට එක අක්කරයකින් සාමාන්‍යයෙන් වැඩි ප්‍රමාණයක්. එතකොට මේ නිෂ්පාදනය වෙන එහෙම මොන හරි solutions වලට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඔයා කීපයකට මම එකඟයි. එතකොට මේ නිදහස දුන්න එකේ මේ නිදහස කියන්නේ දැන් මට ඕන නම් කුඹුරේ වෙන වගාවක් කරන්න අවසර දෙන්න ඕනේ. මම කියන්නේ ඒක වියලි කලාපේ හැරෙන්න දැන් මම හිතන්නේ අපේ කාලේදී යෝජනාවක් තිබුණා තෙත් කලාපේ. ඒ ගොවින්ට ඒ නිදහස දෙන්න ඒ කට්ටිය කැමති දෙයක් වගා කරන්න. දැන් මම හිතන්නේ අපේ යම් කිසි විදිහකට මිස්කන්සෙප්ෂන් එකක් තිබෙනවා. මේ ෆුඩ් සිකියුරිටි කියලා කියන්නේ රටෙන්ම නිෂ්පාදනයක් කරන්න ඕනේ කියන එක. ෆුඩ් සිකියුරිටි පැත්තෙන් බැලුවොත් එimhe සිංගප්පූරු වගේ රටක් සෑහෙන ඉහළ තැනක ඉන්නේ. නමුත් ඒ කට්ටිය බාන දෙයක් නැහැ. ඉතින් දැන් මම කියන්නේ
අපි අපිට යම්කිසි දෙයක් ඊට වඩා ලාභයට ගන්න පුළුවන් නම් කොහෙන් හරි ඉතින් ඒක හොඳ දෙයක් නොවේද කියන එක තමයි මම අහන්නේ. දැන් එහෙමම නෑ. එහෙම ඒක කරන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන ඉතින් දේශපාලනත් මෙතන තියෙනවනේ. අනිවාර්යයෙන්. එතකොට නෑ ඒක ජනතාවගේ තියෙන මතවාදයන් අවශ්‍යතාවයන් සමහරලාට ගොවි ජනතාවගේ වෙනස් වෙනවා. ඔවුන්ගේ තියෙන දේශපාලන වශයෙන් දැන් ඔක පාවිච්චි කරන විදිහට නේ ඔක වෙලා තියෙන්නේ. චිත්‍රාල එහෙම නෙවෙයි, දේශපාලනීයම නෙවෙයි. අපි මේකේ ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. අපේ ළඟම තියෙනවා ඉන්දියාව. උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දියාවෙන් ලුණු ගෙන්නනවා නම්, අල ගෙන්නනවා නම්, කහ ගෙන්නනවා නම්, ඉඟුරු ගෙන්නනවා නම් ලාභයි. ඒ ගෙන්නුවොත්. හැබැයි අපිට තියෙනවා ලොකු වගකීමක් තියෙනවා. ලොකු ජනතාවක් මේ ගොවිතැනෙන් යැපෙනවා. එතකොට ඒ මිනිස්සුන් ඒ ජනයා ආරක්ෂා කරගන්නත් ඕනේ මේ මොකද අපි දැන් මං කහ බවන නිසා මම දන්නවා ගොඩක් කහයි ඉඟුරුයි පිටරටින් එනවා. එතකොට දැන් මේ කහවලිනුයි ඉඟුරුවලිනුයි මිනිස්සු ඈත් වුණොත් මොකද දන්නවද වෙන්නේ? හෙක්ටයාර් ප්‍රමාණයක් ආපහු මිනිස්සු ජනයා මේ එළවලු වගාවට තමයි යන්නේ. කහ වවන එක දැන් මේ අපි තාරක තුමා කියන්නේ කහ වවන එක තරම් ලාභ නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. කොහොමද ලාභයි නම් මේ වැඩේ කරනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අමාරුවෙන් අපිට පිටරටින් ගෙන්නන්න පුළුවන්කම තියෙන එක වවනවද නැද්ද කියන එක මේ ඇතුළේ තමයි ප්‍රශ්නේ තිබ්බේ. ඒ කියන්නේ මේක ෆුඩ් සිකියුරිටි කියන්නේ අපිට මෙහෙම වෙවෙන්න ඕනේ නැහැ කියන එක. ගෙන්න පුළුවන් කියන්නේ. විශේෂයෙන් කියන්නේ කුඹුරු කරන ගොවියන් අපි පොඩ්ඩක් අමතක කරොත් දැන් ලුණු කරන මම හිතන්නේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොටස් 5ක විතරයි ලුණු වවන්නේ. ඉතින් එතකොට හැබැයි ලුණු පරිභෝගයට ගන්නවා මුළු ලංකාවේ ඉන්න හැම එක්කෙනා. දැන් අපි හුඟක් වෙලාවට දේශීය දේවල් ආරක්ෂා කරන්න ඕනේ කියලා බදු පාවිච්චි කරන එකෙන්. ඇත්තටම මම මේ රාජ්‍ය අමාත්‍ය හැටියට කටයුතු කරන කාලේදී මම ගියා සෞදි වලට මේ ස්ටේට් විසිට් එකකට. ඊට පස්සේ ඒ මොවන්පික් කියන හෝටලේ හිටියා කෑගල්ලම කෙනෙක් මේ මිනිහා මැනේජර් හැටියට දැන් මම මිනිහත් එක්ක ඒ WhatsApp වලින් සම්බන්ධ වෙනවා. ඒකට එයා කියනවා දැන් බොහොම අමාරුවෙන් එයා හම්බ කරලා ඊට පස්සේ දැන් ලංකාවට ඇවිදින් වාහනයක් ගන්න හදනවා. ඒකට වාහන තියෙන බදු මුදල් එක්ක ඒ වාහනයක් ගන්න අපහසුතාවයක් තිබෙනවා. 300කින් මේ 300 ගෙවන්න ඕනේ කියලා. ඒකට ඇත්ත වශයෙන්ම අපි ඒක කල්පනා කරලා බැලුවොත් මේක පැත්තකින් මොකද්ද අපි ඒ කරන්නේ? එයාගේ ශ්‍රමයෙන් 75ක් රජයනේ ගන්න. මම කියන්නේ අපේ ජීවන මට්ටම යම් කිසි මට්ටමකටම ඉහළ මට්ටමකටම දාන්න ඕන විශේෂයෙන්ම අපි ආනයන කරන ඒ බදු අඩු කරන්න ඕනේ. සිංගප්පූරුවේ ටැක්ස් ෆ්‍රී. මම කියන්නේ නෑ මේක එකපාරටම කරන්න ඕනේ කියලා. ඒක දේශීය කර්මාව කට්ටියකින් එක චෝදනා ඒවි. නමුත් ඒ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවොත් එහෙනම් අපිට මීට වඩා හොඳ ක්වොලිටි එකක් සිංගප්පූරුව ඇවිල්ලා සර්විස් හබ් එකක් නේ ඒ අය ඒකට ඒ සර්විස් හබ් එකකට අවශ්‍ය පරිසරය හදාගෙන තියෙනවා. දැන් අපි එහෙමනම් අපි එකක් අපේ ඉස්සෙල්ලාම අපේ පොපියුලේෂන් එක අපේ ජනයා සිකියුර් කරන්න ඕනේනේ. ආරක්ෂා කරන්න ඕනේ. අපේ ජනයා වැඩිපුර ඉන්නේ ගොවිතැනේ කෘෂිකර්මයේ. එතකොට ඒකට අවශ්‍ය මූලික පාසුකම් ටික ජනයා ජීවත් කරන්න ඕනේ. ඒතර ගොඩක් මහන්සි වෙනවා ගොවියෝ කියන්නේ. මේක සාර්ථක වෙනව නේද? අපි දැන් මේක ඇත්තටම කර්මාන්ත වැඩි කිරීමෙන් කර්මාන්තවලට තියෙන ඒ කියන්නේ ඇක්සස් එක වැඩි කිරීමෙන් අවස්ථා ටික වැඩි කිරීමෙන් තරුණයින්ට සහ තරුණයින්ට පමණක් නෙවෙයි වැඩිහිටියන්ට පමණක් පවා දැන් අර ගිහිල්ලා වැඩ කරන්න ඊට වඩා හොඳ කර්මාන්තවලට රටට වැඩක් වෙන අපනයනය කරන්න පුළුවන්. එහෙම මුදලක් වෙන වැඩකට මේක යොමු වුණොත් මම හිතන්නේ කෘෂිකර්මයෙන් අනිවාර්යෙන් මෙතන ඉන්න තු අනිත් සෙක්ටර් එකට යනවනේ. මේක නේද මේ වෙලා තියෙන්නේ. මොකද සිංගප්පූරුව වල කොහොමද ගොවිතැන් කරන්න ඉඩක් නැහැ නේ. ඒක නිසා ඒගොල්ලන්ට කොහොමත් සිද්ධ වුණා එතන හබ් එකක් බවට සර්විස් හබ් එකක් බවට පත් කරගන්න. අපිට එහෙම නෙමෙයි අපිට වෙලා තියෙන අපිට මේ ඉඩම තිබෙනවා. දැන් ඉතින් ජනගහනය වැඩි වෙගෙන එනවා. නමුත් අපිට තියෙන ආදායම අපිට තියෙන විදේශ විනිමය ප්‍රශ්න එක්ක දැන් තියෙන්නේ කොහොමද අපනයන ආදායම වැඩි කරගන්නේ. ඒකට අරකට ගියාම මං හිතන්නේ ගොවිතැනින් ප්‍රමාණයක් මෙතනට ඇවිදලායි. ඔව් ඒ ඇරෙන්න මම කියන්නේ අපේ දැන් බදු ප්‍රතිපත්තිය දිහා බැලුවොත් එම් 130ක් 140ක් විතර අපි
හම්බ කරන බදු වෙන්නේ මේ කස්ටම්ස් වලින්. ඒ දියුණු රටවල් වල දිහා බැලුවොත් එimhe 5% වඩා අඩුයි මේ කස්ටම්ස් වලින් එන ඒ කස්ටම්ස් කියන්නේ ඇත්තටම ඉන්කම් ටැක්ස් වලින් ඒගොල්ලන් ගෙනවා. අපේ කස්ටම්ස් වලින් එන්නද මේ පහුගිය ටිකේ විශේෂයෙන් මේක උනේ අර vehicles නිසා ඒක සිද්ධ වෙනවා. මම හිතන්නේ නැවත වෙයි කියලා. මොකද දිගට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්ත ඉතින් එහෙම ආපුවම අර 100ට 300 400 ඒ බර්ඩ් එක එන්නේ මිනිසුන්ටමයි ඉතින් ජනයාටනේ. සහ වැඩි වෙන්නේ රුපියල් මුදල් රුපියල් කියන ටිකනේ. මම හිතන්නේ ඇග්‍රිකල්චර් ප්‍රශ්නෙට අපි මොඩර්න් ඇග්‍රිකල්චර් වලට ඒ කියන්නේ දැන් ඉන්නේ අපේ ෆාමර්ස්ලා ඉන්නේ අපේ ගොවි ඉන්නේ මේ පොඩි අක්‍රභාගයේ අක්කරේ වගේ කෑලිවලනේ ඉන්නේ. එතකොට ඒක දැන් මේ මොඩර්න් පැත්තට දැන් එකක් කාලගුණික දේශගුණික විපර්යාසන් නිසා වැස්ස ෆෝකාස් කරන්න බෑ. වැස්ස ගැන ඉස්සර ගොවියෝ දන්නවා වැහි කාලේ මෙන්න මේ කාලයට වහිනවා එහෙම කියලා යම්කිසි අවබෝධයක් තිබුණා. දැන් සම්පූර්ණයෙන් මේ වැහි වර්ෂාපතන තත්ත්වයන් වෙනස් වෙලා. ඒ වගේම දැන් අලුත් තත්ත්වයක් තියෙනවා දැන් වියලි කලාපේ මේ එක මාස 3ක් විතර රැට එනවා නෝරෙලිය වගේ සීතලයි. එතකොට ඒවා මේ ක්‍රොප් එකට බලපානවා. ඒකට මං හිතන්නේ වියලි කලාපේ සූදානම් කියලා. ඒක අසාමාන්‍ය තත්ත්වයක් මේ ළඟකදී ඉඳලා. ඔව් රැට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ 20ට 17ට 18ට වගේ යනවා. මම දන්නේ ටෙම්පරේචර් ලෙවල්ස් මම දන්නේ එහෙම නම්බර්ස් කියන එක වැරදි. ඒක හැබැයි ඒ ලෙවල් එකට යනවා. එතකොට ඒව නිසා මොඩර්න් ඇග්‍රිකල්චර් පැත්තට යන්නම් වෙනවා. එතකොට දැන් ඔය එක කාලයක් ගෙනාවා ආණ්ඩුවෙන් මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක ප්‍රොමෝට් කරා. අපේ පැත්තවල අපි ප්‍රොමෝට් කරා. ඊට ඩ්‍රිප් ඉරිගේෂන් එක එකපාරට ගොවියෝ අතහැරියා. right ඒකට සොලියුෂන් එකක් තිබුණෙත් නෑ. ඉතින් හැම ගමකම ඉන්නවනේ පසමක ඉන්නවනේ AI කෙනෙක් ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කෘෂි පරිශන නිලධාරියෙක් ඔක්කොම අතහැරියා. බලද්දී නොසල් එකේ මේ කැල්සියම් බැඳෙනවා. ඒ කියන්නේ අර වතුර ඩ්‍රිප් වෙන තැන කැල්සියම් බැඳෙනවා. ඒකට අපිට විසඳුමක් දෙන්න බැරි වුණා. ගොවියෝ හොඳ වැදගත් මේ සිස්ටම් එක ගොවියෝ මේ අතහැරලා දැම්මා. ඔක්කොම ගත්ත බට දාලා මේවා කරලා ඉතින් අපරාධේ මං කියන්නේ අර අපි අර මේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඒ ඉෂුව එකට ටක් ගාලා ඒක මැනේජ් කරගන්න බැරි නිසා මං හිතන්නේ ගොවියෝ එක්කෝ අර කර්මාන්තවල යනවා වගේම නැත්තම් කෘෂි කර්මය කාර්මිකකරණය කරන්න වෙනවා කියන විදිහට කියන්නේ මොඩර්නයිස් කරන්න වෙනවා. දැන් අපි මම දැන් 2014 මම කියපු ප්‍රෝග්‍රෑම් එකට ගිහලා ඇමරිකාවේ අපි දැක්කා ඔයා ගිහලා බලන්න ඇති ඒ වගේ ලොකු ෆීල්ඩ්ස් වල දෙන්නෙක් ඇති වැඩ කරන්න. ලොකු මේ ඉරිගේෂන් ලයින්ස් දාලා ඒක ටැබ් එකෙන් තමයි ඔපරේට් කරන්නේ. ගෙදර ඉඳගෙනත් කර හැකි. යාට කැමරාස් තියෙන ඕන එක බලන්නත් පුළුවන්. ඒකෙම තියෙන ඒතකොට අධ්‍යයට බලන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට දෙන්නයි ඉන්නේ. මම දැක්ක තාත්තයි පුතයි තමයි අක්කර ගණනාවක් කරේ ඒ වෙලාවේ. දැන් අන්න ඒ චිත්‍රා හොඳ පොයින්ට් එකකට ආවේ. දැන් එතකොට ඒ රටවල් වල අපි කියමු ඕස්ට්‍රේලියාවේ හරි නැත්නම් ඊජිප්ට් වල හරි නැත්නම් අපි කියමු ඇමරිකාවේ හරි එහෙම ලොකු ෆීල්ඩ්ස් තියෙනවනේ. එතකොට මේ කට්ටියට ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් වලින් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ නම් ඇත්තටම අපි පුළුවන් අපි අනිවාර්යයෙන්ම අලුත් තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. හැබැයි අපි නිෂ් ප්‍රොඩක්ට් එකට යන්න ඕනේ. කියන්නේ අපි දැන් මේ එළවලු එකේ සෝරි මම මේ සබ්ජෙක්ට් එකෙම කරගෙනවා. ඒක මට ටිකක් මේව නිසා එළවලු එකේ වැඩේ තියෙන්නේ අපි එක්ස්පෝටිං පැත්ත. දැන් අපේ වෙළඳ පොලේ කොටුවේ ඉඳලා මාකට් එකට ඇවිල්ලා ඒක තවත් රටකට යනවා නම් ඒ ගන්න වෙලාව. දැන් අපි ගමු ඕස්ට්‍රේලියාව වගේ රටක්. දැන් මම නම්බර්ස් හොයලා බලද්දි මාලදිවයිනට වැඩිපුරම එළවලු වෙන්නේ මේ ඕස්ට්‍රේලියාවෙන් වගේ ඉන්දියාවෙනුත් යනවා. ඕස්ට්‍රේලියාවෙන් වගේ තමයි යන්නේ. ඒ කියන්නේ ඒක ෆ්‍රෙෂ් අපේ රටෙන් යනවට වැඩිය ෆ්‍රෙෂ් ඕස්ට්‍රේලියාවෙන් ප්‍රොඩක්ට් එක එනවා එතනට. එතකොට දැන් අපිට හොඳ මාකට් එකක් තියෙනවානේ මෝල්ඩිව්ස් අපි ළඟම. හොඳද අපිට තව අපිට මේ මැද පෙරදිග මාකට් එකක් තියෙනවා. අපිට මේ හරියට මේ ෆාම් එකේ ඉඳලා මේ එයාපෝට් එකට සහ කස්ටමර්ට යන ක්‍රමයක් අපිට හදාගන්න බැරුණා. අනිත් එක එක්ස්පෝර්ට් කරන එක පැත්තක තියන්න ඕක ලංකාවේ ඇතුළත් මේක කරගන්න බෑ. ස්ටෝර් කරලා අපිට හරියට ගේන එක කරගන්න තාම අමාරුයි. අනිත් එක තව එකක් මේ අපේ මේ ඩැමේජස් වැඩි. අපේ හානිය වෙනවා වැඩි. ඒ කියන්නේ ගොවි බිමේ විතරක් නෙවෙයි. දැන් චිත්‍රා
අපි ෆුඩ් සිටිය ගියොත් සාමාන්‍යයෙන් ෆුඩ් සිටිය එළවලු තෝරලා ගන්න. කිල්ස් එක මේ ස්පා සුපර් මාකට්ස් එකේ එළවලු තෝරලා A grade එළවලු තමයි ෆාම් එකෙන් ගන්න. ගෙනල්ලා ඒ තියෙනවනේ අතනත් ඒක තෝරන්න පුළුවන් නේ. දැන් ඕකේ තෝරන්න පුළුවන් එකම දේනේ ඕක. හාල් එක අරගෙන එනවා. සීනි එක අරන් එනවා. දැන් අපි ෂර්ට් එකක් ඇඳලා බලලා ඕක වට ගැලපෙන්නේ නැත්තම් ඒක ඊළඟ කස්ටමර්ට ගන්න පුළුවන් වෙන විදිහට අපි කඩේ තියලා එන්නේ. හැබැයි එළවලු අපි එහෙම කරන්නේ නැහැ නේ. බණ්ඩක්ක කොන කපනවා. කොන කඩනවා. තක්කාලි ඔබනවා. මිරිකනවා. රවුන්ඩ් කරනවා. අපි ඊළඟ අපිට අයිති නෑ. හැබැයි අපි ඊළඟ කස්ටමර්ට ගන්න බැරි වෙන විදිහට තමයි එතන තියලා එන්නේ. එතකොට මේ කවදාවත් ඔලුවට ආපු නැති. ඉතින් මම මේ කියන්නේ චූස් කරද්දී අපි එළවලු තරම් වෙන මොනවත් තෝරන්නේ නැහැ. අපේ මාකට් එකේ. එතකොට එකක් ගොවිබිමේ සෞත්තු වෙනවා. එකක් ප්‍රවාහනයේදී සෞත්තු වෙනවා. එකක් අපේ කස්ටමර් සෞත්තු කරනවා. මේ ඩැමේජ් එක බලන්න. හරිද? එතකොට යන ප්‍රමාණය ආක යන ප්‍රමාණය. ඉතින් දැන් අපි තව අපේ මේ රටේ අර අපි කියනවනේ අර ලාභ ලබනවා නම් අපි profit is evil නෙමෙයි ලංකාවේ නේද? අපි අර හාල් මෝල් ගැන ගත්තොත් අපි හාල් මෝල් කියන්නේ නිකම් මාෆියා එකක් නිකන් නරක තැනකනේ සමාජය දාලා තියෙන්නේ. හැබැයි අපි මේ මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න ඕනේ රටේ මේ මෝල් හදලා ඒ අය ලොකු තැනකට ඇවිල්ලා තියෙනවානේ. දැන් අපි ගමු මේක මං හිතන්නේ පටන් ගත්තේ නිපුණ සිරිපාල ගම්ලක් පටන් ගත්තේ. අපි පොඩි කාලේ තිබුණා ගෙදර කුස්සියේ kullai නෑමිලියයි. දැන් තියෙනවද? හරිද? මේ අයිටම්ස් දෙකම මේ කුස්සියෙන් මේ රිඩන්ඩන්ට් කරා. හරිද? මේ මහා පරිමාණ මෝල් වලින් ඒක උනේ. දැන් හාල් ගරන්න ඕනේ නෑ, ගල් බලන්න ඕනේ නෑ, නෑමිලිය පාවිච්චි කරන්න ඕනේ නෑ. එහෙම ඕනේ නෑ. ගෘහණියකට පැය භාගයක් ඉතුරු කරලා දීලා තියෙනවා මේ කට්ටිය. ඒ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තු අය. ඒ ගොඩක් රිස්ක් ගත්තා. ඇමරිකාවේ වගේ නම් ඔය වගේ ලොකු කම්පැනි එකක් ආවොත් they are big නේ. දැන් ඇමරිකාවේ වුණත් මම කියන්නේ සිස්කෝ කියන කම්පැනි තමයි ඔක්කොම ඒ ආහාර රෙස්ටොරන්ට්ස් වලට අරවම මේ දෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ ලක්ෂණයක් හැටියට අපිට දකින්න පුළුවන් දැන් පුළුවන් තරම් ඒ අර මේ ඔලිගාපොලිස් වලට නැත්නම් ඒ ඕනෑම ශ්‍රේෂ්ඨ එක අපි ගත්තොත් එහෙම ආයතන 3-4ක් තමයි ඒ ශ්‍රේෂ්ඨම ඩොමිනේට් කරන්නේ. ඉතින් ලංකාවෙත් ඒක දැන් පොඩ අපි ගත්තොත් මාධ්‍යද අපි ගත්තොත් එහෙම මොනවද හාල්ද ඒ පොඩි ටික වැහිලා අවසානයේ ලොකු ටිකකට විතරක් මේක ඉතුරු වෙනවා. හැබැයි අපේ දක්ෂතාවය අපේ හැම කෙනාම රැකගන්න එක පුළුවන් නම් අපිට ඒ වගේම ගොවියට හැම කෙනාම රැකගෙන හැම කෙනාම උඩට ගේන්න. උඩට ගේන්න. නැත්තම් ඔටෝමැටිකලි පහළ කට්ටියට ඒ කියන්නේ උඩ එක්කෙනාව පහළට දාන්න නෙවෙයි. මේ මූ අපි ඔය ඒ හොරාරේ මේ කියන්න නෙවෙයි. අර නැත් දැන් ප්‍රොෆෙසර් මට ඇත්තට මෙතන ගැටලුවක් තියෙනවා අපි හැම කෙනාම රැක ගන්නවා කියන එකේ. හරි දැන් ඒ මොකද අපි එක්කෙනෙක් රැක ගන්න ගියොත් එහෙම ඒකට ප්‍රයිස් එකක් තවත් එක්කෙනෙක් ගෙවනවා. හරි මම ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි මොකරි දේශීය කර්මාන්තයක් ආරක්ෂා කරන්න ඕනේ කියලා අපි බද්දක් ගැහුවොත් එහෙම ඒකට කන්සියුමර්ස්ලා හැටියට හරි පාරිභෝගික හැටියට මුළු රටේ ඉන්න සියලු දෙනාම ගෙවනවා. ඉතින් මම කියන්නේ අපි පොඩ රටක් හැටියට එතනින් ඔබට එන්න ඕනේ. අපි ඒව රිලැක්ස් කරේ නැත්නම් ඒ කියන්නේ සියලුම දෙනාට පොදුවේ ජෙනරලි දෙන්න පුළුවන් අපේ තුම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දෙන්න පුළුවන් සහයෝගය දෙන්නවා. හැබැයි එක්කෙනෙක් රකින්න හෝ දෙන්නෙක් රකින්න සියලුම දෙනා රකින්න කියලා වෙනම මේ ජනතාව මත බදු බරක් හෝ එහෙම බරක් පටවන දෙයක් නෙමෙයි. සියලුම දෙනාට තමන්ගේ ව්‍යාපාර කරගෙන යාමේ ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එක දීලා කම්පිටිෂන් එකෙන් මේක තීරණය කරගන්න දුන්නා මේ ප්‍රශ්නේ කරන්නේ. දැන් සිංගප්පූරුවේ කෑම අපි කියමුකෝ කුකුල් මස් වෙන්න පුළුවන් කිලෝවක් ලංකාවට වඩා ලාභයි. ඒ කට්ටියගේ ඇවරේජ් ඉන්කම් එක අපිට වඩා සෑහෙන වැඩි නේ. ෆුඩ් කොස්ට් එක අඩුයි කියලා කියන්නේ. ෆුඩ් කොස්ට් එක ඇමරිකාවල කොහොමද ෆුඩ් කොස්ට් එක අඩුයිද? සාපේක්ෂව බැලුවොත් එහෙම සෑහෙන අඩුයි. මම හිතන්නේ යුනිට් ප්‍රයිස් එකක් දිහා බැලුවොත් එහෙම ඒක වගේ. හරි දැන් අපි එතකොට ඒක යම් කිසි අපි කියමුකෝ මම දැන් මේක වරදවත් යරුම් ගන්න එකක් නෑ. නමුත් අපි කියමුකෝ අපි මේ දැන් ලුණු කොවියව අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා එතකොට මුළු ලංකාවේ ඉන්න හැම එක්කෙනාම ඒ බද්දක් එකට දාලා අපි ඒ පාරිභෝගිකයා එකට ගෙවනවා නම් එතනදී හැම එක්කෙනාටම සාධාරණයක් කරන්න බෑ. ඉතින් මම කියන්නේ අපි මේ ඒ දාන
බදු ප්‍රතිපත්තියෙන් අපි පොඩ්ඩ ඔබට එන්ටොට මම කියන්නේ මේ පාටම කරන්න කියන්නේ අවසානයේදී මේකේ ප්‍රයිස් එක ගෙවන්නේ මිනිස්සුම්මනේ. අපේම ජන කොට්ටාසේ අපිම තමයි මිනිස්සුම තමයි ජනයාම තමයි මේකේ කොස්ට් එක දරන්න ඕනේ කියලානේ. බදුවල මං හිතන්නේ යම්කිසි වැරදි අවබෝධයක් තිබෙනවා මේ බද්ද දාපුවෙන් පස්සේ ව්‍යාපාරිකයෙක් ගෙවනවා නැත්නම් මොකක් හරි කවුරු හරි ගෙවනවා කියලා. ඕනෑම බද්දක් ගෙවුවොත් අන්තිමටම ගෙවන්නේ ජනයා පාරිභෝගිකයා. ඒක ඇත්ත. චිත්‍රල් අපි මේ මම මේ හිතුවේ වැඩිද කතා කහවලින් පටන් ගන්න චුට්ටක් මම හිතුවේ දැන් මේ සංවාදේ අපි මේක ටිකක් වෙනස්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ ගොඩක් තියෙන ඩිබේට්ස්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඩිබේට් එකකට යන්නේ අනිත් කෙනාව පරද්දන්නනේ. අපි යන්නේ ඒ ඩිබේට් එකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගන්න නෙවෙයිනේ, අවබෝධයක් ගන්න නෙවෙයි, දැනුමක් ගන්න නෙවෙයි. මගේ ඔපෝනන්ට් මගේ ප්‍රතිවාදියාව තේරුම් ගන්න නෙවෙයි නේ. එතකොට මේකෙදී දැන් අපි විවිධ දේශපාලන පසුබිම් වල ඉන්නේ. අපේ දේශපාලන මතය අදහස විවිධාකාරයි වෙනස්. හැබැයි අපි මෙතනදී අපිට තියෙන්නේ අපි මේ කතාවේදී අපිට තියෙන්නේ අරමුණ එකයිනේ. අපි යන පාර පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. යන මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ අරමුණු එකයි. ඉතින් මම හිතන්නේ මේ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ හැදෙනවා නම් ෆස්ට් ස්ටෙප් එක මේ වගේ එකක් නේ. නේ. මොකද මම දැන් දේශපාලනේ ඉඳලා තියෙනවා අවුරුදු 13ක් 14ක් පමණ පළාත් සභාවේ සහ ඊට කලින් ඉඳලා. හැබැයි දැන් ඔයාලා දෙන්නටම අමාත්‍යාංශ දෙකක විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. දැන් අපි දේශපාලන කඳවුරු දෙක පක්ෂ දෙකක කියලා අපි කවදාවත් හම්බෙන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්න එකෙන් සිද්ධ වෙන්නේ කාට හරි දැනුම ගලහන එක නතර වෙන එක තමයි. ඇත්තට මේක පටන් ගන්න කලින් අපි කතා කරපු ටිකට අපිට මට සෑහෙන දැනුමක් ආවා පළාත් එක. කොහොමද අමාත්‍යාංශයක් දුවන්නේ එකත් බොහොම අමාරු වෙලාවක. ඒ වගේ දෙයක් කොහොමද රිස්ක් ගත්තේ? ඒ වගේ දෙයක් අපිට කරන්න ඉතින් ඒක නිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන මේ පොරොන්දු අපි පහුගිය ටිකේ සෑහෙන ඇහුණානේ. මං හිතන්නේ මේක තමයි ඇත්තම වෙනස් වීම. සංස්කෘතිය හැදෙන්න ඕන මෙහෙම. අපි අවුරුදු ගාණක් කියනනේ මේක ඇතුලේ ගමේ ගහ ගන්න නැතුව නේද? අපි අර මොකක්ද කිව්වේ අර මුන් ඔක්කොම යාළුවෝ මල්ලිකෝ වගේ. එතනත් මම හිතන්නේ දැන් ඒක වැරදි නැරටිව් එකක් දුන්නේ නේ. අපි පක්ෂ දෙක ඉන්න හින්දා අපි කතා කරන්න හොඳ නැහැ. හරි. අපි තරහ වෙන්න ඕනේ, අපි ගහ ගන්න ඕනේ, අපි මරා ගන්න ඕනේ කියන අදහසක්. නැත්නම් අපි මම තමයි මේ රටට ආදරේ ඔය දෙන්න මේ රටට ආදරේ නැහැ. හරි. එහෙම නැත්නම් මේ මම තමයි මෙතනදී වීරයා වෙන්න ඕනේ ඔය දෙන්න අර වෛරයක් මේ දෙන්න පතුරවන්න ඕනේ කියලා. අද ලංකාවේ සමාජයේ මම හිතන්නේ මොකක් හරි Facebook post එකක් දැම්මොත් දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ. ඒ වෛරීය දේශපාලනයක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් ඇත්තටම අපිත් එක කාලෙක සාමාන්‍යයෙන් අපි පොලිටික්ස් කරද්දී අපි අපේ කැම්ප් එකේ ඉද්දී අපේ මතයක් අදහසක් තිබුණානේ. අපිත් විශේෂයෙන් තරුණ වයසේ අපි මමත් ඒ වගේ අදහසක තමයි ඉඳලා තියෙන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. එතකොට හැබැයි මේ කාලයත් යද්දී එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිත් එක මේ ලෝකේ දියුණු වෙනවා. ලෝකයේ ගැන අවබෝධයක් එද්දී මේ අපි වෙනස් වෙන්න ඕනේ. මට මේ හොඳ කතාවක් මතක් වුණා අපේ ගමේ එකක්. ඒ තියෙනවා තෙන්නකොන්පුර කියලා ගමක්. ඒ ගමට ලයිට් දුන්නේ මේ අපේ අප්පච්චි මේ ජනක බණ්ඩාර තෙන්නකොන්. ඊපස්සේ ওই ගමේ හිටිය සුමන දේව කියලා මේ ඔය කට්ටියගේ පක්ෂ කෙනෙක්. හොඳ අලියෙක්. ලයිට් ගත්තේ නෑ ගෙදරට. මට ජනකයාගේ ලයිට් එපා කියලා. මැරෙනකන් හිටියේ අඳුරේ. රයිට් මං දැන් මල ගෙදරට ලයිට් ගත්තේ දුවගේ ගෙදරින් වයර් එකක් දාලා. හරි. ඉතින් මම බැලුවේ මට හරි දුකයි ඒක ගැන. දැන් මම ආපසු හැරලා බලලා ලයිට් කියලා ලයිට් જાතියක් නැහැ. හැමෝටම ලයිට් නෑ. එතකොට දැන් අපි වුණත් අපි හොඳ මිනිස්සු අපි ආශ්‍රය කරේ නෑ පක්ෂ නිසා. මේක තමයි ඇත්ත. මේ දැන් මම දඹුල්ලේ ගියාම අපේ ගෙවල් ගිනි තිබ්බට පස්සේ මම දැන් අවුරුදු 4ක් විතර නැවිතලා ඉන්නේ දඹුල්ලේ ගියාම ගිමන්හලේ සාලිය අයියා UNP. එතකොට සාලිය අයියයි මමයි අපි එහෙම වාඩි වෙලා මේ හොඳට කතා කරලා නැහැ. හොඳයි. අපි කතා කරලා නැහැ. එතකොට අපි අතර අරුබුදයක් තිබිලත් නෑ. හැබැයි අපි හොඳට කතා කරලත් නෑ. දැන් ඔය අපි මොන හරි අපේ පක්ෂේ වැඩ තියෙනවනේ. මාළු පාන් ඕඩරයක් අපි ගිමන්හලට දෙන්නේ නෑ. හරි?
ඊට පස්සේ ඕක දුන්නා නම් අපේ ගෝලයා ඇවිල්ලා කියනවා මේ අර UNP කාර්යයෙන් මාළු පාන් අරක් කියලා කියනවා. හැබැයි අපේ ගෙවල් ගිනි තිබ්බම මේ සාලි අයියනේ අපිට ඉන්න දුන්නේ. දැන් මං අදත් ගියාම මට කතා කරලා කියනවා ප්‍රමිත මල්ලි වෙන කොහෙවත් ඉන්න එපා. ඔයා මේ වාට මෙතන ඇවිල්ලා ඉන්න කියලා කියනවා. මම මේක හරි ඉමෝෂනලි කියන්නේ. අපි මේ වගේ මිනිස්සු මේ පක්ෂ නිසා අපි මේ ඈත් වෙලා හිටියනේ කොච්චර වැරදිද? ඒක මේ කොච්චර මේ නරක දෙයක. ඉතින් මේකත් එක්ක මේවා තේරුම් ගද්දී මම මේ කතා කරලා මට මතක් වුණේ මම බලාපොරොත්තු වෙනවා ළඟදී දවසක බොහෝ ළඟදීම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඉන්නවා දෙහිතවත් ඉන්නවා සමහර දන්න අඳුරනේ. ඊට මෙහෙම වාඩි වෙලා මේ දේශපාලනය නොවි සමහර වෙලාවට මේ රට සම්බන්ධයෙන් නැත්තම් මේ රටේ ආයතන කොහොමද නගා සිටවන්නේ කියන එක සම්බන්ධයෙන් මිනිස්සු ගැන සම්බන්ධයෙන් අර ඔයාක වගේ එකින් එක අපරාධ කරගන්න නැතුව ඔයාගේ අදහස මම අරගෙන මගේ අදහස ඔයා අරගෙන ඒකෙන් දෙයක් ඉගෙනගෙන සතුටෙන් ගෙදරන්න පුළුවන් ඩිබේට් එකක් වගේ තියෙයිද කියලාද? එහෙම එකක් හරි ආසයි. මොකද එහෙම අපිට පේන්නේ නැහැ අර කිව්වා වගේ. දැන් පාර්ලිමේන්තුවේ එහෙම නැහැ. මම හිතන්නේ. එහෙම තියෙනවා අඩුයි. එහෙම නැති අය එහෙම අය ඉන්නවා නැතුව නෙමෙයි. අපි සමස්තයක් විදිහට ගත්තොත් ඉතින් එහෙම නැහැ. මොකද මං හිතන්නේ මේ සමහර ඒ තීරීපත් වෙලා ඇවිල්ලා ඉන්න අයත් මේ මතවාදී ඉන්නේ. ඒගොල්ලෝ තාම අර විවෘත මනසකින් මේ දේශපාලනය දිහා බලන අය නෙමෙයි මං හිතන්නේ. එහෙම අයත් ඉන්නවා. ඉතින් මේකේ මට තව එක කැලලක් ඇඩ් කරන්න ඕනේ අර සාලියයිගේ ගෙමන්හලේ කතාවේ. ඒකේ හොඳම වැඩේ දැන් අපි පාක්ෂිකයෝ කියලා අපිත් එක්ක ළඟම හිටපු අපේ ගෙදරම හිටපු සමහරක් ඉන්නෝනේ. කතා කරලා මේ සාලියගෙන් අහලා තිබුණා ඇයි ඉන්න දෙන්නේ? හරිද? ඇයි ඉන්න දෙන්නේ? ඒ කියන්නේ අපේ පාක්ෂිකයෝ අපිත් එක්ක හිටපු අය. අපි හදපු අය ආරක්ෂා කරපු අය. රයිට්? එතන මේ දේශපාලනය කියන්නේ මොන බොරුවක්ද? එතකොට කෙනෙක් කතා කරලා කියලා දිනවා එයාට දැන් මේ එයාට ඉන්න දෙනවා නම් මටත් ඉන්න දෙන්න. දැන් ඔය ජනතාවගේ තිබුණා ඔගේ දයන්දලම මම හිතන්නේ ඕකෙන් ප්‍රයෝජන ගත්තා. දැන් බොහොම අපිට රීසන්ට්ලි බැලුවොත් ඒ ප්‍රයෝජනේ හොඳටම ගත්ත බව පේනවා. දැන් මම නීතිඥයෙක් විදිහට දන්නවා සමහර ලාවට සේවාදායකයෝ කැමති නැහැ අනිත් පාර්ශ්වයේ නීතිඥවරයා සමග කතා කරන්න. ඇත්තටම ඒ සරල දේවත් තේරෙන්නේ නැතිනම් අපිට මට තේරුම් ගන්න පුළුවන් එතකොට දේශපාලනය කරන දෙගොල්ලක් දෙපැත්තින් ඉන්න දෙන්නෙක් කතා කරද්දී ඒගොල්ලන්ට ඔලුවට එන දේ. ඉතින් ඒක එහෙම වෙන්නේ කොහොමද? දැන් හිතන්නකෝ අපේ සමහර දේශපාලනය කරන ජූනියර් ලෝයර්ස්ලා ඉන්නවා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. වැඩ කරන්නේ සීනියර් ලෝයර් සම්පූර්ණයෙන් එහා පැත්තේ පක්ෂයක. හැබැයි මේක දැනගත්තම අරයාගේ ගෝලයා. එහෙම කොහොමද වෙන්නේ? ඒක තේරුම් ගන්න සාමාන්‍යයෙන් චුට්ටක් අමාරුයි. මම හිතන්නේ මේ ස්ටාර්ට් එක අපි ගන්න ඕනේ කියලා. අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා නම් අලුත් එක නිකන් කටට මේක ඇවිල්ලා මේ වල් පැල මල් පැල අරවා මේවා නෙවෙයි. ඉස්සෙල්ලාම අපි ඒක සම්බන්ධයෙන් මම නම් පාර්ලිමේන්තුව ආපුදා ඉඳලා පෙනී හිටියා. මොකද අපි දැන් මේ දේශපාලන සංස්කෘතිය අපි හදන්න ගොඩාක් උත්සාහ කරපු අය. දැන් අපිව දැක්කමත් උඹ හොරා කියන ගානට එන්න ගත්තම ඒක මේ වැඩේ කරන්න බෑ. මොකද හොරු ඉන්නවා නම් ප්‍රමිත ඒක වෙනම ඒගොල්ලන්ට ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ සියලුම දෙනා එකට දාලා මගේ පාර්ලිමේන්තුව කතාවේදීත් මගේ පොලිටිකල් ජෙනරලයිසේෂන් එක කරොත් මේක මේ රට මේ විදිහට දුවන්න හම්බෙන්නේ නැහැ කියන එක. ඒක වෙනස් වෙන්න ඕන. අනිත් එක මේ මම දැක්කේ ජපානයේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ඇවිල්ලා ඔය චීන යුද්ධය වෙලා වෙහෙම හරි වයලන්ට් ඒ යුද්ධ කරේ බොහොම දරුණු විදිහට මේ ඒ හිස්ටරි එක කියවද්දි. හැබැයි දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය වෙනස්ම වෙනවා. කියන්නේ ජපානයේ මිනිස්සු මාස 6 මාස 9 වැඩ කරා පඩි නැතුව. කළා ඒ අය හරි ඩිසිප්ලින් වුණා. ඒ අය හරි නිවුණා. ඒ අය සාමකාමී වුණා. රටම එතන හරි පීස්ෆුල් තැනක් නේ ජපානය කියන්නේ. දැන් අපේ රට ඇවිල්ලා තියෙන ගෙනල්ලා තියෙන නැරටිව්ස් එක්ක බලන්න ඇවිල්ලා තියෙන්නේ. උදේ ඉඳලම මේ හරි පීඩනයක ඉන්නේ. හරි වෛරයකින් ඉන්නේ. මේක ඉඳලා හරියන්නේ නැහැ කියලා මතයක් හදලා තියෙනවා. උදේ ඉඳලා පැය 24ම නිින්දට යනකම් බලන්නේ මේ වීසා එකක් ගහගෙන කොයි හරි යන්නනේ. මේ එතකොට එහෙම රටවල් දියුණු වෙන්නේ නැහැ. එතකොට මේ වෛරයක් හදලා තරහක් හදලා පීඩනයක් හදලා ඒක මං කියන්නේ අපි මේ රට නිවන්න ඕනේ. ඊළඟ චේන්ජ් එක ඇවිල්ලා මේ කරන්න ඕනේ මේ රට නිවන එක. දැන් ප්‍රමිතලා මේ ප්‍රශ්නෙන් පෞද්ගලිකව බැට කාපුවා. ඒතර දැන් තමන්ගේ ගෙවල් දොරවල් වල ඒ ප්‍රශ්නත් එක්ක
ඒ වගේ කෙනෙක් මෙහෙම කියනවා කියද්දී එතකොට ඊළඟට තේරෙන්න ඕන ඉතින් අනිත් අයටත් මේක අපි ඒ තැනට යා යුතුයි කියන මොකද ඔයාම කියනවනේ ඔයා කියන්නේ නැහැ මගේ මෙහෙම කරපුවාගේ මම පරිගත යුතුයි කියන එක නෙමෙයි ඔයා කියන්නේ නෑ මම එහෙම කියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ ඇත්තට දැන් මේ හොඳ තැනකට ආවා දැන් අපේ ගෙදර මේවා කරපු එකේ මේ නඩුවක් තියෙනවනේ දැන් මං කිව්වා මට එකෙන් විත්ඩ්‍රෝ කරගන්න ඕනේ කියලා කේස් එක ඒක දැන් මං ලෝයර් කෙනෙක්ට බාර දුන්නා ඒ නඩුව මම විත්ඩ්‍රෝ කරගන්නවා එතකොට මේ නම 10 දෙනෙක්ද 12 දෙනෙක්ද මේක ඉන්නවනේ ඒ අයට රට යන්නත් බෑ ඒ මිනිස්සුත් මාස 3න් 3ට උසාවිය යන්නත් ඕනේ මගේ එහෙම වෛරකුත් නෑ මම නිවිලා ඉන්නේ මගේ එහෙම මේ පීඩනයක් ගින්දරක් මේ හිරේ දාන්න ඕනේ නඩු දාන්න ඕනේ එහෙම කියලා මගේ එකක් නෑ මං එතනින් මිදිලා කාර්යගමතුමාලගෙත් එහෙම අපිත් එහෙමයි මම නඩු විත්ඩ්‍රෝ කරගන්නේ නැහැ ඒක ආවකම කියන්න ඕනේ නෑ මොකද මං හිතන්නේ එතනදී ඒ ඇත්ත වශයෙන්ම දැන් අපේ ඒ දේශපාලන කැකල්ලේ කරන විදිය බෞද්ධ කැකල්ලේ ජනතාව දන්නවා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේද සංවිධාන බලවේද ඒ අපේ ඒ අනික් ඉන්නේ ඉන්න කට්ටියගෙන් එව්වත් කොහොමද දේශපාලනය කරන්නේ කියලා ඒ කට්ටිය දන්නවා. ඉතින් මෙතනදී ඊට වඩා මම හිතන්නේ අර සංවිධාත්මක කණ්ඩායමක් එක්කව වෙලා තමයි මේ වෝල්ට කරේ. ඒ අපේම හිටපු කට්ටියකට ඒක නීතිමය කටයුතු ඉස්සරහට යන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපි නෙමෙයි නේ කරන්නේ. ඒක අධිකරණයේ මේක බලා ගන්න. නැත්තටම නිදොස් නම් ඉතින් අධිකරණයේ යවන්න ප්‍රශ්නයක් නැහැ. මගේ මතේ නම් නැත්තම් මෙහෙම දෙයක් වුණොත් එහෙනම් දැන් අපි මම දේශපාලනයට ආවේ රටට මොකක් හරි හොදක් කරන්න ඕනේ කියන මත මම ඒ දේශපාලනයෙන් සල්ලි හම්බ කරලවත් එහෙමත් හොරකම් කරලවත් චිත්‍රාල එකක් කියන්න ඕනේ මේ තාරක ගැන මේ හරි මේ modern thinking එතකොට මෙයා මේ තාරක ගිහිල්ලා first time අර asset declarations මේ online දාලා මේ ඕපන් කරපු පබ්ලික් එකට ඕපන් කරපු ෆස්ට් ටීම් එකේ ඉන්නවා මෙයා. ඒ කියන්නේ ඒක නීතියක් නැතුව මේ නීතියක් නැතුව දැන් නීතියක් තියෙනවා දැන් it's public නේ. හැබැයි නීතිය නැති වෙලාවේ මේකේ ක්‍රෙඩිට් එක තරකට දෙන්න ඕනේ. මොකද මෙයා ගිහිල්ලා මැතිවතුරු කීප දෙනෙක් එකතු වුණා. තරකත් ඒ ටීම් එකේ ඉඳලා මෙයා එයා ඩික්ලෙයාර් කළා මේ ඔන්ලයින් දැම්මනේ. ඔව්. ඒකට සමහර අය ඒකට විරුද්ධ වුණාද? කඳවුර හිටපුවා. නෑ ඉස්සල්ලාම 5 දෙනෙක් තමයි ඒකට උනේ ඊපස්සේ මම හිතන්නේ 20ක් 22ක් වගේ කණ්ඩායමක් දැන් නම් ඊපස්සේ ඒක ඔබ්සර්ව් කරන්න පුළුවන් නෑ දැන් ඒක නෑ දැන් ඒක ලෝ එකක් නේ ලෝ ඒක කොහොමත් පෙන්වන්නම අවශ්‍යයි මේ දැන් අප්ලෝඩ් කරන්න තියෙන ඔන්ලයින් විතරයි අප්ලෝඩ් කරන්න තියෙන ඔන්ලයින් විතරයි මේ නෑ මම හිතන්නේ සුළු දෙයක් වුණත් අපි එතනදී විශ්වාස ලොකු දෙයක් ඒක මෙතනදී ඇත්තටම කඳුරු දෙකක් තිබෙනවා මේක මේ පක්ෂ පැත්තෙන් අප එකක් නෙවෙයි. දැන් සමහර කට්ටියගේ මම කියන්නේ මේ ඉතා අවංක දේශපාලඥයෝ හිටියා. දැන් ඒ කට්ටිය කිව්වා මචං මේකට නම් මට එක්කව වෙන්න බෑ. මොකද මෙහෙම දැන් අපි කියමුකෝ දැන් චිත්‍රාලට සපෝටර් කෙනෙක් ඉන්නවා. එයාගේ මොකද දුවට මොකක් හරි අසනීපයක් තිබෙනවා. හරි ඒකට චිත්‍රාලගේ තියෙන assets liabilities බලුවොත් එහෙම අපේ හදලා තියෙන ඒ සංස්කෘතිය තමයි මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් දේශපාලනඥයාට ගිහිල්ලා මේ නායක කරේ මොකක් හරි ඉල්ලන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා මෙන්න මේක මට කීයක් හරි දෙන්න එහෙම දුන්නේ නැත්නම් ඒකට අප්සෙට් ගන්නවා. ඉතින් එවැනි සමහර කාරණා මත සමහර කට්ටියගේ කෙනෙක්දී කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අපි මේ වෙලාවේදී අපි උත්සාහ කරේ අලුත් සංස්කෘතියක් ඇති කරන්න ඕනේ කියන විශ්වාසයෙන් තමයි අපි කරේ. ඒක ලොකු දෙයක්. මේ ෆස්ට් ස්ටෙප් එක මේ තරකලා තිබ්බා. හැබැයි ඒවට පහු කාලයක් වෙද්දි කිසි මගේ කිරීමක් හම්බුනේ නැහැ නේද? ගෙදරටත් එක්කම ගෙවුවා මිස. නෑ මම හිතන්නේ ඒ දේශපාලනයේදී චිත්‍ර මගේ මතය නම් අපි හරියට ට්‍රෙන්ඩ් එක අල්ලගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දේශපාලනයේ ගිය මැතිවරණයේ ඉන්නකොට අපි ඔක්කොම හේදිලා ගියා. ඒකට ට්‍රෙන්ඩ් එකක් තිබුණා මේ රටේ වෙනසක් කරන්න ඕනේ මේක වෙනස් කරන්න හැකියාවක් තිබෙන කට්ටිය තමයි මේ JVP එක ඒ වගේම ඒ ඉන්න දේශපාලනඥයෝ ගිහිල්ලා විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ඉතින් දැන් මිනිස්සුන්ටත් යම් කිසි අත්දැකීමක් තිබෙනවා. ඉතින් කොච්චර ප්‍රසිද්ධ වුණත් ඒ ට්‍රෙන්ඩ් එකෙන් දැන් අර කතාවක් තිබෙන්නේ මම කියන 56 නේ ජයජවර්ධන මහත්තයා කැලණියේ ඉන්නකොට රොබර්ට් සෙනනායක එක්ක කොහෙද කොහොමද
මතකන කාත්තක ඉල්ලුවේ කියලා නමුත් ජයවදන මත පැරදුනා 56 කැලණියේ. ඉතින් ඒ වෙලාවේදී ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුණා වෙනත් පැත්තකට. අපිට ඡන්ද දෙන්න ඉස්සෙල්ලා ඒ පක්ෂගත ඡන්දය දීගෙන මිනිස්සු ඊට පස්සේ පුද්ගලික ඡන්දයක් දෙන්නේ. ඒක මම හිතන්නේ මේ තර්කීප එක හරි. ඉතින් හැබැයි මට හිතෙන්නේ වල් පැලද වල් බෝ පැලද එහෙම නෙවෙයි අපි මේ ඇවිදින පුස්තකාලය එහෙමනේ කිව්වේ. එතකොට තව කිව්වා මේ වෙනම මේ දෙවිවරු ගානටනේ දැම්මේ. මේක මේ 225 තෝරගන්න වෙන්නේ මේ සමාජෙම්මනේ. සමාජයේ කැඩපතක්නේ පාර්ලිමේන්තුව. ඒක ඉන්න ඕනේ ඉගෙනගත්තු අයම ඉඳලා හරියන්නේ නැහනේ. පාර්ලිමේන්තු එකක් එහෙම බෑ. පාර්ලිමේන්තු එකක තියෙන්න ඕනේ දොස්තරලා ඔක්කොම 225ම දොස්තරලා දැම්මොත් හරිද? ඒක බැලන්ස් වෙනවද? නෑනේ. එතකොට ඒක ඉන්න ඕනේ এডুকেටඩ් ක්‍රවුඩ් එකක්. ඒකේ පාර්ලිමේන්තුවේ අපි බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අපි බලාපොරොත්තු වෙනවානේ මේ හැම ජන කොට්ටාස හැම ආගමකම හැම ජාතියකම හැම ප්‍රදේශයකම හැම කුලයකම මේ ජනය මේ නියෝජනයක් එතන තියෙන්න ඕනේ කියලා. හැම මේ ප්‍රැක්ටිකල් මිනිස්සු සමහර අයට O level නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් මේ මිනිස්සු මේ දැන් මතකනේ අපි ගෙන කන්සෙප්චුවලි හොඳ දේවල් තියෙන්න පුළුවන්. දැන් ඕගැනික් ෆාමින් ගමු අපි මේ එක කන්සෙප්චුවලි හොඳයි. ලොකු ෆැන්ටසියක්. ඒක ඇතුලේ ඉන්න අපි හරි ආසයි ලස්සනයි. හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒක කරන්න බෑ. මොකද ඕගැනික් ෆාමින් කියන්නේ මේ මනස දියුණු වෙන්න ඕනේ ඒක කරන්න. ඒ කියන්නේ මට අවබෝධයක් තියෙන්න ඕනේ මේක 150ක් මට 150ක් ස්වභාව ධර්මයට. ඒක මං ඒ හිට් එක මං ගන්නවා කියලා. නේ? ඒ ඩිසිප්ලින් එක නැතුව ඕගැනික් ෆාමින් කරන්න බෑනේ. නීතියක් දාලා කරන්න බෑ. ඒතර අපි හිතුවා ප්‍රැක්ටිකලි ලස්සන දෙයක් අරගෙන මේ තියරිටිකලි ලස්සන දෙයක් අරගෙන අපි මෙහි ගැසට් එකක් ගහලා පැය 24කින් හදන්නනේ ගියේ. ඒක වෙන්නේ නෑනේ. ඒ වගේ ප්‍රැක්ටිකල් මිනිස්සු මම හිතන්නේ පාර්ලිමේන්තු එකෙත් පොලිටික්ස් වලත් ඉන්න ඕන. අත්දැකීම් තියෙන ඊළඟට තරුණ මහලු ඒ සියලුම දෙනා ඒක කලෝමේ ඒක දැන් මම එකක් කැමති අපේ മന്ത്രിතුමෙක් ඉන්නවනේ මේ ස්පෙෂල් නීඩ්ස් තියෙන. ඒක ඇඩ්මයරබල්. මම මේ ඒ විශේෂ අවශ්‍යතා සහිත අයගේ මේ කෝකස් එකකට නායකත්වය දෙනවා. ඒක ලස්සන වැඩ. ඒක හොඳ වැඩක්. ඒක කලින් මේ රටේ නොයිච්ච වැඩක්. හැබැයි ඒක හොඳ වැඩක්. ඒක අපි ඒකේ ක්‍රෙඩිට් එක අපි NPP එකට දෙන්න ඕනේ. දෙන්න ඒක හොඳයි. මම නම් දකින්න චිත්‍රා මේ ඇත්තටම විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම Facebook මොනවද Twitter ඔක්කොමත් එක්ක මිනිසුන්ගේ attention span එක පොඩ අඩු වෙනවනේ. TikTok එක අඩු වෙලා තියෙන්නේ. ඔව් දැන් ඒ හොඳක් කිව්වේ. දැන් TikTok වල ඉස්සෙල්ලා TikTok එක තප්පර මම හිතන්නේ 20ක් තියෙනවා නම් දැන් ඒක තප්පර 10 12කට වගේ 20 කියන එක දැන් බලන්න බැරි වෙන්නේ ඒක නෙවෙලා තියෙන්නේ. පොඩි ඒකත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම දේශපාලනයේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි අපි ගත්තොත් 1990 ගණන් වල තිබිච්ච ඒ වුවක් රටවල් වල තිබිච්ච ඒ බහුතර කියන පක්ෂ දෙක මූලික පක්ෂ දෙක ඒක සුළුතර පක්ෂ වලට කන්වර්ට් වෙලා තියෙනවා. අපි ලංකාවේ ගත්තත් ඉස්සර තිබුණේ ශ්‍රී ලංකා එකයි UMP එකයි දෙකම සුළුතර පක්ෂ වෙලා තියෙනවා. මේක ප්‍රංශයේද නැත්නම් ආජන්ටිනාවේද මෙක්සිකෝවලද වුවක් රටවල් වල ඒක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අද ඒ තොරතුරු තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ attention span එක එච්චරම නැහැ. ඒකවල ඒ කට්ටියට අර හැබැයි මේකේ අනික් ගැටලුව තියෙන්නේ දැන් ඒ කොන අල්ලගෙන හරි බලයට එන්න ඕන හින්දා යම්කිසි වෛරයක් නිෂ්පාදනය කරොත් එහෙම ඒකෙන් අවුරුදු ගානකට හානියක් වෙන්න පුළුවන්. ප්‍රමිත කිව්වා වගේ. ඒ කියන්නේ රුසියානු විප්ලවයෙන් පස්සේ මැක්සිම් ගෝකී කතුවරයා රුසියානු විප්ලවයෙන් පස්සේ ආපහු විප්ලවයක් ගැන අරගලයක් ගැන පොතක් ලිව්වේ නැහැ. මගේ දැනුම හැටියට. මැක්සිම් ගෝකී ඊට පස්සේ ළමා සාහිත්‍යයට යොමු වෙනවා. එයා එක තැනක කියනවා ඒ ළමා සාහිත්‍යයට යොමු වෙන්නේ එයා මේ කැඩුණු බිඳුණු පුංචි හිත් හදන්න කියලා. දැන් අපේ ප්‍රශ්න ගොඩක් ආවනේ මේ කාලේ. අපි අරගලයක් ආවා, යුද්ධයක් ආවා, සිවිල් යුද්ධයක් ආවා. එතකොට අපි
අපිට මේ ස්වාභාවික විපත් වලට ආවා. ඊට පස්සේ අපි තව වෙලාවක අන්තවාදී ප්‍රහාරයකට ලක් වුණා. මේ ඔක්කොම අපේ රටේ අපේ ජෙනරේෂන් එක ඔය ඔක්කොම වගේ දැක්කනේ. මේ ජෙනරේෂන් එක. අපි හීල් වෙන්න ඕනේ නැද්ද? අපි සුවපත් වෙන්න ඕනේ නැද්ද රටක් විදියට? අනිවාර්යයෙන්ම ඒක තමයි කියාගෙන ආවේ ප්‍රමිත. දැන් හැදෙන මගේ අන්ඩර්ග්‍රැඩ් එකත් මම කරේ ඇමරිකාවේදී. ඒකට මම මේසරේ යනකොට මගේ අක්කත් ඇමරිකාවේ ඉන්නේ. ඒකට මේසරේ යනකොට අර රිපබ්ලිකන් පක්ෂයේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ ලොකු ගැප් එකක් ලොකු තියෙනවා. ගැප්. ඔව්. දැන් සමහර වෙලාවට රිපබ්ලිකන් කට්ටියයි ඩෙමොක්‍රැටික් කට්ටියයි එකට කතා කරන්නේ නැහැ. හරි ඒ යාළුවෝ ඉස්සරලා හිටපු යාළුවෝ රෑ කෑමකට යන්නේ නැහැ. ඒ පාටියක් තියෙනවා නම් අනිත් මේ පක්ෂයේ ඉන්න කට්ටියව ආරාධනා කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ එවැනි දෙයක් එවැනි බෙදීමක් ඒ වෛරය තුලින් ඇති කරගත්තොත් එහෙම මම හිතන්නේ රටකට විශාල හානියක් වෙනවා. ඒක මේ රටේ අපේ රටේ ටිකක් දරුණු තැනක තියෙන්නේ. ඒකයි මම කිව්වේ මම කිව්වේ මේ සංවාදයේ වැදගත් ඒක මේකේ. නේ ඒක තමයි මම කිව්වේ අපි අනුපක්ෂේ කවුරුහරි එකක් මෙහෙම කරන් දීම හරි සන්තෝෂයි කියලා. එහෙම ආසයි අතටම. ඉතින් ඒකට මම හිතන්නේ තරුණ කට්ටියම නැත්නම් ඒකට විරුද්ධව යම් කිසි විදිහකට නැගීමක් ඕනේ. නැත්නම් මම හිතන්නේ ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපි ඔක්කොම යාළුයි තමයි මල්ලි කියලා කියන්න. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපි තරහ වෙලා මේ රට හදන්න ඕනේ කියලා නියමයක් නැහැ නෑ. අපි යාළුයි තමයි. හැබැයි මෙතුමාගේ ප්‍රතිපත්තියයි මගේ ප්‍රතිපත්තියයි වෙනසක් තියෙනවා. අද අපි තුන්දෙනායකට වාඩි වුණා. අපි තුන්දෙනාගේ අදහස් වෙනස්. ඒ වගේම එක පක්ෂයේ ඉන්න කට්ටියගේ අදහස් සමහර ලොකු වෙනසක් තියෙනවා. හරි ඒක මම හිතන්නේ ඒ වෙනස් අදහස් තියෙන කට්ටියට එකට වැඩ කරන එකෙන් තමයි අපිට ශක්තියක් ලබා ගන්න පුළුවන් වන්නේ. නැතු අර ඔක්කොමලා එකක් කියන දේ පිටිපස්සෙන් ගියොත් එහෙම අපි ගියානේ කාලේ. මේ අනිත් එක චිත්‍රාල් මේ රටේ බහුතරයෙන් ඇහුවොත් ඔයාගේ පක්ෂ මොකද්ද කියලා ඒ පක්ෂ කියන්නේ නැහැ. අපි දෙන්නගෙන් ඇහුවොත් අපේ පක්ෂ මොකද්ද කියලා අපි දෙන්නට දෙන්න උත්තරයක් නැහැ. මම හිතන්නේ අපි රෙප්‍රසන්ට් කරනවා මේ රටේ බහුතරය. එනේ පක්ෂ වලට බැඳිලා තිබුණා ඉස්සෙල්ලා ශ්‍රී ලංකා UNP කියලා තිබුණා. ඓතිහාසික පක්ෂ දෙක මේ ඓතිහාසික පක්ෂ දෙකම කැඩුනානේ බිඳුනානේ. එතකොට එකක් පොදු ජන පෙරමුණ කියලා කැඩුනා අනිත් එක සමගි ජන බලවේගය කියලා සජබ කියලා කැඩුනානේ. එතකොට අපි මූලිකව දැන් අපේ තිබුණු බැඳීම් ශ්‍රී ලංකාව එකත් එක්කනේ තිබුණේ. එතකොට එක්සත් ජාතික පාක්ෂිකයට තිබුණේ UNP එකත් එක්ක. හැබැයි ඒ දෙගොල්ලොම වෙන තැන් වලට එක වෙලාවක ගියානේ. එතකොට අර පාරම්පරික ඓතිහාසික පක්ෂ දෙකම මේ දැන් වීක් වෙලා තියෙනවා. එතකොට දැන් මේ රටේ ජනයට ඕනේ පක්ෂයකට යන්න පුළුවන්. අර බැඳීම් නෑනේ. දැන් ඒක බැඳීම් වෙන්නේ ඔය පවුලෙන් එන බැඳීමනේ ඔය තියෙන්නේ. තාත්තගෙන් පුතාට එනවා, පවුලෙන් එනවා, සීයාගෙන් එනවා. එහෙමනේ සාමාන්‍යයෙන් පක්ෂයක් මිනිස්සු. හැබැයි ප්‍රවිත එහෙම ජනතාවක් දැන් ඉන්නවද මම කියන්නේ? නෑ ඒක තමයි මම කියන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් වුණා. ඒක හරි. I agree with you. මම මේ ඇති වෙච්ච තත්ත්වෙත් ඒකට හේතුවක් වුණානේ. හේතුවක් වුණානේ. දැන් අලුත් පරම්පරාව Gen Zලා මේ ඒ වෙනස් වෙච්ච ඒ අලුත් පරම්පරාව එතන මිදී කියලා හිතන්නත් නෑ. ඔව්. එතන මිදෙන්න එතන මිදෙන්න එක තැනක ඉන්නෙත් නෑ. හැබැයි ඒවල අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති පිළිබඳව මේ සංවාදයක් හරි මොකක් හරි තමයි අවශ්‍ය වන්නේ. මේ ඒකෙන් ගහ ගන්න ඕනේ නෑ, මෙයා හොරා කියලා කියන්න ඕනේ නෑ. නමුත් අපිට ඒ ප්‍රතිපත්ති සාකච්ඡා කරලා අපිට යම් කිසි එකගතාවයකට ගෙන එන්න පුළුවන් නම් මම හිතන්නේ එතන අපිට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. එතකොට මම හිතන්නේ චිත්‍රාල් ආවේක අපිට සතුටක්. හරි ගොඩක් අපිත් එක්ක කතාවට මේ අපි මීට කලින් හම්බ වෙලා නෑ. මේ වගේ එතන හම්බෙලා නෑ. මම Google කරා බලන්න මේ චිත්‍රාල් එනවා කියලා ආරංචි වුණාම මේ විකිපීඩියා එකේ පින්තූරයක් තියෙනවා. මේ තව විස්තර ටිකක් අපි දාන්න ඕනේ. මම විකිපීඩියා එක බලලා දැකලත් නෑ. මම මේ අද තමයි දන්නේ මම ඉන්නවා කියලා. ඇත්තටම දැන් පාර්ලිමේන්තුවට ගියොත් ඉන්නවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් එනවනේ. ඒක අප්ඩේට් කරන්න ඕනේ. පාර්ලිමේන්තු වෙබ්සයිට් එකේ තියෙන ඊට වඩා අතරතුරු මම. ඕ මට ඒක බලන්න අමතක වුණා ඇත්තටම. මම විකිපීඩියා එකේ බැලුවා. දැන් මොන හරි හොයාගන්න බැයි මේ පාර්ලිමේන්තු එකේ ලස්සනට කතා කරනවා. අලුත් මන්ත්‍රී කෙනෙක් විදිහට අපි අහනවා ඒක. ඒකේ සජබේ හොඳ තරුණ මන්ත්‍රීවරු ටිකක් ආවනේ. ඔව්. අපි ඒක තමයි කතා කරලා තියෙන කියන්නේ දැන් පරණ පුරුදු විදිහටම අර ප්‍රහාර එල්ල කිරීමෙන් එළියට ගිහිල්ලා.
මේකේ අපිට මොකක්ද කන්ටෙන්ට් එක මොකක්ද ඊළඟට ඔයා යම් දෙයක් කියනවා නම් එතන ඇයි ඒක වෙනස් විය යුත්තේ එතකොට ඒ දේවල් පෙන්නලා දීලා සාධනීය ලෙස මේක කරන එක ඒක හොඳයි මොකද නැත්තම් දැන් සමහරලාට පෞද්ගලික ප්‍රහාර එල්ල කිරීම වරම අපි දැන් ශාල වශයෙන් නවත්තලා තියෙනවා ගුඩ් ඒ කියන්නේ අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න පළවෙනි අඩිය තියලා තියෙනවා නේ ඉතින් අපි සුබපතනවා thank you ආවට බොහොම සතුටුයි ගොඩක් ස්තුතියි අපි හම්බෙමු හරි all the best ජය වේවා ඒ